දුලාස් කිචන් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙනවා රසම රස චීස් කට්ලට් එකක් හදාගන්න. ඉතින් ඕගොල්ලෝ මෙච්චර කාල කඩෙන් කාපු චීස් කට්ලට් එක අපි අද ගෙදර හදමු. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම අලග්‍රෑම් 500ක් අරගෙන මම ඒ ටිකේ පුතු වෙරලා මේ විදිහට පුංචි කෑලි වලට කපා ගන්නවා. කපාගත්ත අල ටික මම මේ විදිහට වතුර එකක දාලා හොඳට තඹ ගන්නවා. ඔයගොල්ලෝ අල ටික හොඳට තඹලා අරගන්න. තඹලා අරගත්ත අල ටික මම මේ විදිහට පෙරලා අරගෙන භාජනයකට එකතු කරගෙන මේ විදිහට හොඳට පොඩි කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් ටිකකුයි ගම්මිරිස් ටිකකුයි කුඩු කරගත්ත එනසාල් කරාබුනැටි කුඩු ටිකකුත් එක්ක ලුණු ටිකක්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ටික මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. ඔයගොල්ලන්ට ලුණු ගම්මිරිස් සැරට තියෙන්න ඕන නම් ඒවා ඔයගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්. එහෙම හදාගත්ත මිශ්‍රණය මම මෙන්න මේ විදිහට අල්ල උඩ තියලා බෝලයක් හදලා මැද හොඳට සිදුරක් හදාගෙන ඒ සිදුරට දාගන්නවා චෙඩර් චීස් කෑල්ලක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ කට්ලට් එක ලස්සනට බෝල කරලා අරගන්න. කට්ලට් එක මේ විදිහට ලස්සනට හදාගත්තට පස්සේ මම තවත් භාජනයක් අරගෙන පාන් පිටි ටිකකුයි කෝන් ෆ්ලවර් ටිකකුයි වතුර ටිකකුයි එකතු කරලා ඒක මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම අර හදාගත්ත කට්ලට් බෝල් එක මේ මිශ්‍රණයට දාලා මේ බැටර් එක හොඳට මේකේ තවරලා අරගන්නවා. ඊට පස්සේ බැටර් එක තවරගත්ත කට්ලට් එක මම මේ විදිහට පාන් කුඩු එකකට දාලා හොඳට පාන් කුඩු මිශ්‍රණය බැටර් එකේ තවරලා අරගන්නවා. මම දැන් මේ විදිහට භාජනයක් ලිපේ තියලා තෙල් ටික හොඳට රත් වෙනකන් ඉඳලා හදාගත්ත කට්ලට් ටික මේකට එකතු කරගෙන ලිපේ ගින්දරත් මීඩියම් හීට් එකෙන් තියාගෙන මේ කට්ලට් ටික මෙන්න මේ විදිහට රන්වන් පාටට බෙද ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත චීස් කට්ලට් ටික. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට මේ කට්ලට් එක හදලා බලන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඕගොල්ලොත් එක්ක එකතු වෙනකන් හැමෝටම සුබ දවසක්.